ඉතින් ඔයාලට කොහොමද? ඔයාලව ආදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. අද මම යන්නේ green hut එකට කොළඹ තියෙන. ගිහින් බලමු. මෙතන තියෙනවා සියලුම දේශීය සහල් වර්ග, කුරුළු තුඩ, රතු හාල්, බඩේරුඟු සහල්, බාස්මති, ඒ වගේම සුවඳල් වගේ හාල් වර්ග ගොඩාක් මෙතන දකින්න ලැබෙනවා. මේ තියෙන්නේ පොල් තෙල් විවිධ ප්‍රමාණ වලින් විවිධ ප්‍රයිස් වලින් දකින්න පුළුවන්. මෙතන නම් සෝස් වර්ග ගොඩක් තියෙනවා. තක්කාලි සෝස්, ගම්මිරි සෝස්. මෙතන තියෙනවා ඇම්බ්‍රෙල්ලා සෝස් එක. මේකේ ප්‍රයිස් එක වෙනවා රුපියල් 600ක්. මෙතන එක එක පිටි වර්ග තියෙනවා. කිතුල් පිටි, එතකොට නිල් කටරොල් ඉන්දියාප පිටි, මුරුංගා පිටි, ඒ වගේ පිටි වර්ග ගොඩක් මෙතන දකින්න පුළුවන්. මේ තියෙන්නේ නිල් කටරොළු ඉන්දියාප පිටි එකක්. මේකේ ප්‍රයිස් එකත් ඔයාලට පේනවා ඇති. මෙතන තියෙනවා කිතුල් හකුරු, කිතුල් පැණි, අපේ දේශීය දෙයන් 100%ක් ස්වභාවික කිතුල් හකුරු. මෙතන තියෙනවා චට්නි වර්ග, ඒ වගේම ගොරකා පේස්ට්, බැදුම් වර්ග, ඒ වගේ දේශීය ආහාර ගොඩක් මෙතන දකින්න පුළුවන්. මෙතන තියෙන්නේ කරිස් වර්ග ගොඩක් දකින්න පුළුවන්. අල කරිය, අඹ කරි වගේ කරිස් වර්ග. විශේෂයෙන්ම ඔයාලා රටකට වගේ travel කරන කෙනෙක් නම් මෙතනින් සියලුම හැමදේම දේශීය දේවල් ලබා ගන්න පුළුවන්. ඉතින් අපිට ගොඩක් කන්න තියෙන්නේ වසවිස જાතිනේ. ඉතින් මෙතන ගොඩක් 100%ක් වගේ තියෙන්නේ වසවිස නැති දේශීය ආහාර, ඖෂධ වෙනුවට ආහාර තමයි. කැඳ වර්ග, ලුණු කැඳ, මුරුංගා කොළ කැඳ, ඒ වගේම කරපිංචා කැඳ, බෝවිටියා කැඳ, තෙඹු කොළ කැඳ, ඒ වගේ විවිධ කැඳ වර්ග මෙතන තියෙනවා.
මෙතන දකින්න පුළුවන් විවිධ කැවිලි වර්ග තියෙනවා. කිරි ටොෆී වර්ග, ඒ වගේම කොකීස්, කැවුම්, අග්ගලා, ඒ වගේම පැණිවලලු වගේ දේශීය කැවිලි වර්ග දකින්න පුළුවන්. මෙතන ආහාර වර්ග විතරක් නෙමෙයි විවිධ තෙල් වර්ග තියෙනවා. ඒ වගේම ඖෂධ වර්ග, සබන් වර්ග, තේ වර්ග, පිටි වර්ග වගේ ගොඩක් දේවල් දකින්න පුළුවන්. මෙතන තියෙන්නේ උමන්දාව හිම කිරම 100% දේශීයව නිෂ්පාදනය වුණු අයිස්ක්‍රීම් වර්ග. ඉතින් ඔයාලා ආසයිනේ කන්න. ඉතින් මෙතන ඇවිල්ලා රස බලන්න ඔයාලටත් පුළුවන්.
මෙතන තියෙනවා ස්වභාවික එළවලු පළතුරු වර්ග. වසවිසෙන් තොර දේශීය එළවලු පළතුරු වර්ග දකින්න පුළුවන්. මෙතන තියෙන්නේ ඉඟුරු කොත්තමල්ලි ඒ වගේම කැඳ වර්ග දේශීය ආහාර වර්ග ගොඩක් මෙතන අපිට දකින්න පුළුවන්. මේ තියෙන යාළගේ ප්‍රයිස් එක. ඉතින් ඔයාලා කොළඹ ආවට කෙනෙක් නම් එහෙම නැත්නම් කොළඹ ආව වෙලාවක ග්‍රීන් හට් එකෙන් දේශීය වසවිසෙන් තොර ආහාර වල රස බලන්න පුළුවන්. ඉතින් මම ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා මගේ channel එකට එකතු වෙන්න කියලා. තනුජාස් ඩයරි YouTube channel එකට. ඉතින් අදට මං ගිහිල්ලා එන්නම්. ඔයාලට සුබ දවසක්.